ඔබට කරන්න වැඩ ගොඩක් තියෙනවා. හැබැයි ඔබ කරන්නේ පැය ගණනක් තිස්සේ ෆෝන් එකේ සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරන එකද? ඔබ හිතනවා ඇති ඒක ඔබේ කම්මැලිකම කියා. හැබැයි මනෝවිද්‍යාවට අනුව වැඩ කල් දැමීම කියන්නේ ඊට වඩා ගොඩක් අඳුරු දෙයක්. අද ෆැක්ට් කෝටෙක්ස් වීඩියෝවෙන් අපි බලමු ඇයි අපි හැමදේම පස්සට දාන්නේ සහ ඒ මානසික උගුලෙන් මිදෙන්නේ කොහොමද කියලා. සැබවින්ම වැඩ කල් දැමීම කියන්නේ ඔබේ මොළයේ ඇතුලේ තියෙන කොටස් දෙකක් අතර සිදුවන මහා යුද්ධයක්. එක පැත්තක තියෙන්නේ ලිම්බික් සිස්ටම් එක. ඒකට ඕනේ දැන් ලැබෙන සතුට විතරයි. අනෙක් පැත්තේ තියෙන්නේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක. ඒක තමයි ඔබේ අනාගතය සලසුම් කරන්නේ. ඔබ වැඩක් කරන්න හදන හැම වෙලාවකම ලිම්බික් සිස්ටම් එක බලන්නේ ලෙහෙසි සහ සතුරුදායක දෙයක් කරන්න ඔබව පොළඹවන්නයි. ස්නායු විද්‍යාඥයන් සොයාගෙන තිනවා ඔබ අකමැති වැඩක් ගැන හිතනකොට ඔබේ මොළයේ වේදනාව දැනෙන කොටස් ඉන්සියුලස් කෝටෙක්ස් අවදිවන බව. ඒ කියන්නේ ඔබේ මොළය වැඩ කියන දේ දකින්නේ ශාරීරික වේදනාවක් විදිහටයි. ඉතින් මේ වේදනාවෙන් බේරෙන්න මොළය කරන්නේ ඔබව සෝෂල් මීඩියා වගේ ලෙහෙසි සතුටක් දෙන දෙයකට යොමු කරන එකයි. මෙතනදී ඩෝපමීන් කියන රසායනිකය ලොකු කාර්යයක් කරනවා. ෆෝන් එක බලනකොට මොළයෙන් ක්ෂණිකව ඩෝපමීන් මුදාහරින නිසා මොළය ඒකට ඇබ්බැහි වෙනවා. දවස අවසානයේදී ඔබට දැනෙන්නේ ලොකු පසුතැවීමක් සහ මානසික ආතතියක්. තවත් හේතුවක් තමයි වැරදීමට ඇති බිය. ඔබ හිතනවනම් ඔබ කරන වැඩේ 100% සාර්ථක වෙන්නේ නැහැ කියලා මොළය උත්සාහ කරන්නේ ඒ වැඩේ නොකර ඉන්නයි. මේක හඳුන්වන්නේ perfectionist procrastination කියලා. ඉතින් කොහොමද මේ විනාශකාරී පුරුද්ද නතර කරන්නේ? පළමු ක්‍රමය තමයි තත්පර 5 නීතිය. ඔබට වැඩක් කරන්න ඕනේ කියලා හිතුණු සැනින් 5 4 3 2 1 කියලා ආපස්සට ගණන් කරලා වහා මේ වැඩේ පටන් ගන්න. ඔබ තත්පර 5කට වඩා හිතන්න ගියොත් ඔබේ මොළයේ ඒ වැඩේ මගහැරීමට හේතු දහසක් හොයාගන්නවා. දෙවන ක්‍රමය තමයි විනාඩි 5 පොරොන්දුව. මම මේ වැඩේ විනාඩි 5ක් විතරක් කරනවා කියලා ඔබටම පොරොන්දු වෙන්න. වැඩක් පටන් ගැනීම තමයි අමාරුම දේ. ඔබ විනාඩි 5ක් ඒක කළොත් මොළය ඒකට හුරු වෙලා දිගටම කරගෙන යන්න ලෙහෙසි වෙනවා. තුන්වන ක්‍රමය තමයි ඔබේ වැඩ කුඩා කොටස් වලට කඩා ගැනීම. ලොකු වැඩක් දැක්කම මොළය බය වෙනවා. හැබැයි ඒක පොඩි කොටස් වලට කැඩුවම මොළය ඒක ලෙහෙසි දෙයක් විදිහට දකිනවා. මතක තබා ගන්න සාර්ථක මිනිස්සු කියන්නේ කම්මැලිකම දැනෙන්නේ නැති අය නෙමෙයි. කම්මැලිකම දැනෙද්දිත් වැඩේ කරන අයයි. මේ වීඩියෝව ගැන ඔබ මොකද හිතන්නේ? ඔබත් වැඩ කල් දාන කෙනෙක්ද? පහලින් කමෙන්ට් කරන්න. හෙට අපි කතා කරමු අවදානම මුදල් සහ බය සම්බන්ධයෙන් ඔබේ මොළය දක්වන අමුතුම ප්‍රතිචාර ගැන. තවත් මේ වගේ මනෝවිද්‍යාත්මක රහස් දැනගන්න ෆැක්ට් කෝටෙක්ස් සබ්ස්ක්‍රයිබ් කරන්න.